හෙලෝ ළමයි ඔන්න අදත් කියනවා වීඩියෝ එක වොයිස් කරලා තියෙන නිසා කතාව අහන්න අකමැති අය සවුන්ඩ් එක අඩු කරලා කතාව කියවන්න. එහෙනම් අපි යමු කතාවට. සිහින කුමරා. මගේ සිහින කුමාරයාගේ රූම් එක. අනේ එයා මේ රූම් එකේ නැතත් එයාගේ සුවඳ නම් ගිහින් නෑ මේ රූම් එකෙන්. රූම් එකට ගිහින් මං ඉඳගත්තේ එයාගේ ඇඳ උඩ. ඉන්න වෙලාවක වගේ ආවනම් බලන්න තිබුණා. යකෙක් වගේ කෑ ගහලා මාව එළියට ඇදලා දාන හැටි. දැන් නෑ කියලා හිත දන්න හින්දාම බය නෑ මගේ හිතට. ඒ හින්දාම හිතේ හැටියට එයාගේ රූම් එකේ ඉඳලා එයාගේ ටී-ෂර්ට් එකකුත් අරන්මයි මං ආපහු ආවේ. ඒ ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට මාමිගේ වාහනේ ආවේ. කොණ්ඩේ පීර හිටපු මං ඒකත් පැත්තකට දාලා කොණ්ඩෙත් කඩන් ගියේ ඉස්සරහට. ඒ කරලා ගිහින් දොර ඇරලා මං ගියේ වාහනෙන් බහින නැන්දි ළඟට. නැන්දි දෝනි කොහෙද අනේ ඔයාලා ගියේ? මං අද කලින් මාව ඔයාලත් එක්ක ටිකක් ඉන්න. අනේ පුතේ හදිසි ගමනක් වැටුණානේ. ඒ මොකද්ද? කෙනෙක්ව එක්කන් යන්න වුණානේ. ඒක තමයි මාත් බැලුවේ. මට යනවා කියලාවත් කිව්වේ නෑනේ. දැන් කෝ ඉතින් ඔය එක්ක එන්න ගිය කෙනා? එක්ක එන්න ගිය කෙනා දැන් නෙයි. ආවම බලන්නකෝ. ඇත්තට කවුද නැන්දි? එතකොට කෝ අපේ බෝනික්කි? බෝනික්කිත් ඒ කෙනා එක්කම එයි. ඔහොම බලන් ඉන්නකෝ. නැන්දි එහෙම කියලා යනවත් එක්කම මාමිත් ගියා. එයාලගේ මූණු සතුටින් පිරීලා. ඒක මූණු දැක්කම කියන්න පුළුවන් ඕන කෙනෙකුට. බලමුකෝ ඔය එනගෙනා කවුද කියලා. මම මේ බලන් ඉන්නේ එනගෙනා කවුද බලන්න. අනික බෝනික්කිත් දාලා ආවා කියන්නේ හොඳටම දන්න කෙනෙක් වෙන්න ඕන. මාමි කවදාවත් මංවත් බෝනික්කිවත් නොදන්න කෙනෙක් එක්ක දාලා එන්නේ. අබ ගහයට බංකොට වෙලා ඒව මේවා හිත ඉන්නකොට ගේට් එකෙන් දැම්මේ අලුත්ම මාදිලියේ රේන්ජ් රෝවර් එකක් ඇතුළට. මේ කවුද මේ? බෝනික්කිත් මේකේ ඉන්නවද? නැත්තම් මේ වෙන කවුරුවත්ද දන්නෙත් නෑ. යකෝ මේකේ ආව එකෙක් බහින්නෙත් නෑ. ළඟට යන්නත් බෑ. බලමුකෝ කීයට හරි බහින්න තෑ. එතකන් මාත් ඉන්නවා මෙතනින් ඉඳගෙනම. අක්කා ඔයා මොකද මේ මග බලාගෙන? අනේ මට වැටේමයි මග බලන්න ඉන්න. කොහෙද ගියේ? කා එක්කද ආවේ? අරයා එක්ක. එහෙම කියලා දෝනි අත දික් කරලා පෙන්නපු පැත්ත මම බැලුවේ. ඒ කවුද ඒ? මං මීට කලින් දැකලම නෑ. මාමි අඳුරන කවුරු හරිද බෝනික්කි? නැත්නම් ඔයාගේ කවුරු හරි විශේෂ යාළුවෙක්ද? මේ අක්කා ලස්සනයි නේ. හලෝ මට නම් හිතෙනවා විශේෂ කෙනෙක් කරගන්න. ඒත් එයාට එහෙම හිතෙනවද දන්නේ නෑනේ. ඇත්තද මැඩම්? ඉන්නකො කියන්නම් මං මාමිට. මං බෝනික්කිට ඒ විදිහට ඒව මේව කිය ඉන්නකොට ඒ වාහනේන්ම තවත් කෙනෙක් බැස්සේ. මං බැලුවේ කවුද කියලා. එකපාරටම අඳුරගන්න බැරි වුණත් චූටි වෙලාවක් යද්දි මං අඳුනගත්තා. දෙයියනේ බෝනික්කි. ඒ අයියා නේද? අනේ එයා ආවද? මං බෝනික්කිගෙන් එහෙම අහන්නේ මෙලෝ සිහියක් නැතුව. කළු පාට සන්ග්ලාස් දෙකක් දාලා මූණ පුරා රැවුල වවලා කොණ්ඩෙත් වවලා හරියට නිකන් සිංහයෙක් වගේ. අනේ හිටියටත් වඩා ලස්සන වෙලා. දැන් නම් ලෝභකමේ බෑ. දුවලා ගිහින් මේ පපුවට තුරුල් වෙන්න හිතෙනවා. අක්කා තමසේ අපේ අයියා දිහා බලන් අනිමිස ලෝචනයේ වඩනවද? එහෙම නැත්නම් පිළිකුල් භාවනාව වඩවනවද? නෑ නංගි මම මේ බැලුවේ ඒ ඉන්නේ සුදු අයියමද කියලා. ඇයි ඔයාට පේනවද ඒ ඉන්නේ අපේ අයියා නෙමේ වගේ එකක්? අනේ මන්දා වෙනස් වෙලා යා. අක්කා තමසට හිතෙනවා නම් දුවලා ගිහින් බදාගන්න එහෙම කරනවා. බෝනික්කි එහෙම කියද්දි මං ඒක දිහා බැලුවේ මේකිට පිස්සුද කියන බැල්මෙන්. මං එහෙම බලද්දි මේකි හයියෙන් hina වෙවි දිව්වේ සුදු අයියා පස්සෙන් ගෙට. මගේ හිත අමුතුම සතුටකින් පිරීලා. මට මෙතන නටන්න හිතිලා තියෙන්නේ. මේ අක්කා ඉක්මනට එනවකෝ. අයියා ගෙනාපුවා එපාද? මං බලන්න හදන්නේ ඔන්න. පස්සේ කියන්න එපා අඩුයි කියලා. දෝනි එහෙම කියලා කතා කරේ. ගිහිල්ලත් බෑ නොගිහිල්ලත් බෑ. ඇතුළට යන්න මට පුදුම ලැජ්ජාවක් තියෙන්නේ. නොගියොත් වෙන්නේ අර හෙර ඔක්කොම හංග ගන්නවා. ඉස්සරහ දොරෙන් ඇතුළට යන්න දැනුණු ලැජ්ජාව හින්දාම මං නැන්දිට සැක නොහිතෙන විදිහට හිමින් පිටිපස්ස දොරෙන් ඇතුළට ආවේ. ඒකල්ල මං හිමින් ගියේ බෝනික්කිගේ රූම් එකට.
යකෝ මේකි දැන් මට එන්න කියලා කොහෙ ගියාද? එන්නේ නැතෑ කීයට හරි. එතකන් යන්නේ නෑ මෙතනින් එළියට. කොහොමත් සුදු අයියා මට කියලා දෙයක් ගේන්නේ නෑ කියලා මං දන්නවා. එහෙව් එකේ මේ පිස්සු මඟුලට හම්බෙන දෙයකින්වත් මාත් තරම් සතුටු වෙනවා. මට ඕන නම් සල්ලි වලට ගන්න බැරි කමක් නෑ. ඒත් එහෙම අරන් සතුටු වෙන එකයි මෙහෙම අරන් සතුටු වෙන එකයි දෙකක් කියලා මට හිතෙනවා. එහෙම හිත ඉන්නකොට බෝනික්කි ආව ලොකු බෑග් එකකුත් ඇදගෙන. අක්කා කොහෙන්ද හලෝ ආවේ? මම මේ බලන් ඉන්න ඔයා එනකල් මෙතෙන්ට වෙලා. කොහෙන් හරි කමන්නේ ආවනේ. දැන් නෝක අරිනෝක බලන්න. අරින්න ඉතින් මේක උසලා ඇඳ උඩට ගන්න ඕන. හරි තියනවා බලන්න ඇඳ උඩින්. මට බෑ. ඔයාට පුළුවන් නම් තියනෝකෝ අක්කා. මෙන්න මෙහෙට දෙනවා මං උස්සන්නම්. මං එහෙම කියලා ඒක ඉස්සුවේ. අම්මෝ බෝනික්කි මේක හෙන බරයිනේ. ඒක තමයි කිව්වේ මට බෑ කියලා. හැබැයි අක්කා තම්සේ නම් බැඩ්ඩා වගේ එකපාරින් උස්සලා තිබ්බ ඇඳ උඩින්. ඕක අරිනවකෝ බලමු මොනවද ගෙනත් තියෙන්නේ කියලා. එහෙම කියලා අපි දෙන්න ඒකේ තිබුණ ඒවා අස් කරන්න ගත්තේ. බෝනික්කිට ගොඩක් දේවල් ගෙනත් තිබුණා සුදු අයියා. ඒ හැම දෙයකින්ම කොටසක් මටත් දෙන්න බෝනික්කි අමතක කරේ නෑ. අපි දෙන්න ගෙනත් තිබුණ ඒවා බල ඉන්නකොට එකපාරටම හිතුවේවත් නැති විදිහට සුදු අයියා ආවා බෝනික්කිගේ රූම් එකට. බොහොම හොඳයි ගෑනු ළමයි ඉන්න විදිය. ඇඳුම් කාරේ හොඳ වෙලාවට මේ වගේ අස්සට පිට උන්නින් ගන්නේ නැත්තේ. එහෙම නොවෙන්න තිබ්බා බලන්න වෙන වැඩ. එහෙම කියද්දි මට මතක් වුණේ මං එඳන් ඉන්න ගවම දනිසනුතුරට ගොඩක් ඉසිලා කියලා. ඒ කියන්නේ මේ මට දෙක කියලා තියෙන්නේ. ලැජ්ජාවයි දෙයියනේ මේ වෙලාවට තමයි අඩි 6ක් යට වැළලෙන්න හිතෙන්නේ. ටක් ගාලා ගවම හදාගත්තේ දැනුණු ලැජ්ජාවට මගේ කම්මුල් පුපුරු ගහන්න තරම් රත් වෙද්දි. මං දිහාම බලන් හිටපු එයා කටකොණකින් හිනාවක් දාලා අහක බැලුවා. අපේ අක්කා රෝස පාට වෙලා මේ බලනෝකෝ අයියේ. බෝනික්කි හැම කියද්දි මට තවත් ලැජ්ජයි. මොකද කරන්නේ? එකපාරට සත්‍යයක් නැතුව ගේ හින්දා මම මේ බලන්න ආවේ. අපි දෙන්න මේ ඔයා ගෙනාවේ ඒවා බැලුවා. බලනවා මං යනවා. මහන්සි හලෝ වොෂ් එකක් දාන්න එන්නම්කෝ. කාලා නිදා ගන්න ඕන ටිකක්. එහෙම කියලා සුදු අයියා ගියේ. බෝනික්කිත් හරි අමුතුවට මන් දිහා බලන් hina වෙලා අහක බැලුවේ. මේ මාත් යනවා නැන්දිට උදව්වක්වත් කරන්න. තවුසෙත් එනවා යන්න. මම බෝනික්කිටත් එහෙම කියලා යන්න ගියේ. එයා මට දීපු දේවල් පස්සේ ගන්නවා කියලා හිතාගෙන මං යනකොටත් නැන්දි බරටම වැඩ. නැන්දිට උදව් කරලා මාත් වොෂ් එකක් දාලා කන්න ගියේ. කාලා ඇවිත් මං මගේ රූම් එකට වෙලා හිටියේ. මගේ සීන කුමරා පොත නැති වුණදා මං හිතාගත්තත් මං ආයෙ ලියන්නේ නෑ කියලා. සුදු අයියා ගිය දවසේ මං ආයෙම ලියන්න ගත්තා. මං දැන් කරන්නේත් ඒකමයි. ලිවිල්ල කෙසේ වෙතත් එයා ඇවිත් වාහනයෙන් බැහැපු හැටි මගේ හිතේ තදින්ම ඇඳිලා තිබුණා. ඉතින් ඒ හිතේ ඇඳුන රූපේ පොතේ ඇඳ ඉන්නකොට මට ඇහුනේ රූම් එකේ දොරට තට්ටු කරන හට. "දෝනි පුතේ ඔයා නිදිද?" "නෑ නැන්දි එන්න දොර නිකන් තියෙන්නේ." "දෝනි මේ රෙදි ටික දෙන්න ආවේ පුතේ." "ඔයා වැඩක් නම් ඔයාගේ වැඩේ කරගන්න පුතේ. මං මේ ටික නවලා යන්නම්." නැන්දි එහෙම කිව්වට පස්සේ මං දන්නවා එයා ආයෙ ළඟට එන්නේ නෑ කියලා. ඒ හින්දා බය නැතුව මම මගේ වැඩේ කරන් ගියා. මං ඇඳ හිටපු එක අවසන් කරලා ඒක දිහා බලනවත් එක්කම සුදු අයියා ඔයා අදට කතාව ඉවරයි ළමයි. හෙටත් හම්බෙමු. වොයිස් එක අහන ගමන් වීඩියෝ එක බලන අය කියනවද සුදු අයියට දාලා තියෙන වොයිස් එක හොඳයිද කියලා?